මේ මං පොඩි සීන් එකක් කියන්න ආවේ. මම දැන් මේ වීඩියෝ එක බල බල හිටියා මේක දැන් මේ කොටියෙක් කොහොම හරි මේ ඉම්පාලා කෙනෙක්ව මේ අල්ලන සීන් එකක් තියෙනවා හරිද? එතකොට සාමාන්‍යයෙන් දැන් මුලින්ම කොටියත් එක මල පයින්නවා. හරිද? ඒ කියන්නේ දැන් මේ චීටෙක් මේ අල්ලන සීන් එකක් තියෙන්නේ. ඒතර අපි හිතන අහිංසක මේ සත්තුන්ව මරනවා. උන් කාලකන්ණි හරි මේ කියලා වෙලා පට්ට තරහක් එනවා මුලින්ම හරිද? දැන් මං ඉම්පාලාගේ පැත්තේ ඉන්නේ. හරිද? ඉම්පාලා බේරිලා දුවන කේස් එකද අරවා මේවා චීටා තිරසනා දැන් මගේ ලෝකේ. හරිද? චීටා කියන්නේ මගේ ලෝකේ තිරසනෙක් දැන් ඈ. උන් කන්නගෙන යනවා. හොම යනවා ගිහිල්ලා ඉවර වෙලා දැන් බඩු වැටුණා දැන් හරිද දැන් මං කියන්නේ පුළුවන් තරම් අනේ දත් පාරක්වත් අදින්න එපා මුට පව් කියලාට බෙල්ලෙන් අල්ලගත්තා ඉතින් ඊට පස්සේ මං හිත හදා ගන්නවා ඉතින් සාමාන්‍යයෙන් මනුස්ස ලෝක ස්වභාවයනේ අර මේ කියලා අරගෙන යනවා ඒතකොට දැන් කමන්නේ ඊට පස්සේ මෙන්න බඩු ඉන්නවා හයිනා හරිද දැන් මට දැන් පොඩ්ඩක් තද වෙනවත් එක දැන් මෙච්චරලා ඉම්පාලයි චීටයි මාත් එක්ක ඉඳලා මොනවා වුණත් ඉම්පාලා මේ මැරුණානේ දැන් චීටා මගේ දැන් පොඩ්ඩක් හිතවත් වගේ හරිද චීටාට මට පොඩි භක්තියක් තියෙනවා හරිද ඊට පස්සේ හයිනලා සෙට් එක එකතු වෙලා කොහොම හරි මේ චීටාට ෂොට් එක දෙනවා මට දැන් පට්ට තරහයි දැන් මං දැන් මගේ වෛරකාරයා දැන් හයිනා හරිද හයිනා කොහොම මූණ දැක්කට පස්සේ නිකන් ඌ දැක්කම හොම්බර දැක්ක හින්දා දෙනම පෙනුමන්නේ තියෙන හයිනාගේ දැන් හයිනලා රේ ගේ හයිනා නිකන් මහ ගෝත පෙනුමක් තියෙනවා හරිද ඒක එසේ වෙතත් දැන් මං ඉන්නේ අරෝගේ පැත්තේ දැන් බාහිර මනුස්සයගේ මනස වෙනස් වෙන හැටි මම කියන්නේ හරිද දැන් මං ඉන්නේ චීටාගේ පැත්තේ දැන් මමයි චීටා එක පැත්තක දැන් චීටාත් ගහ උඩ බඩගින්නේ මේකෙත් විස්තර කියනවා මේ බඩගින්න දවාලනවලු චීටාව හරිද ඉතින් ඇත්තටම ඉතින් මූ තරකොල කණ්ඩේ ඔය උන් රෑ ඉදිනකන් අර මේ ඉන්නවා ඉතින් පට්ට බඩගිනේ වතුර පොදක්වත් නැහැ නේ අතට මේ මැගි එකක් හදාගෙන කන්න යමු ඔන්න බඩු ඉන්නවා වයිල්ඩ් බෝස් හරිද ඔන්න සාන්තලා ඉන්නවා දැන් මෙතන පොඩ්ඩක් මට දැන් ඌරොත් ගැන ලොකු අනුකම්පාවක් නැහැ මට දැන් චීටා මෙච්චර මාත් එක්ක හිටිය එකා හින්දා මට චීටා ගැන ලොකු ෆේත් එකක් තියෙනවා මම හිතන්නේ කොමන්න නැහැ එකෙක් අහුවෙච්ච දෙන් වගේ සීන් එකක් පොඩි ඔන්නම එකක් තියෙනවා දැන් හරිද මොනවා වුණත් හරිද ඒක මේ මම මේක බලන ගමන් මම හිතුවේ එක හරිද දැන් මෙන්න මේම අල්ලගෙන අර මේ නගලනවා සීන් එක වැඩි මේවක් නැහැ ඉතින් අර ඉම්පාලට නම් බේරලා යන්න මම මගේ ආශිර්වාදය දුන්නට දැන් ඌරට එච්චර මේවක් නැහැ මොකද චීටා බඩගින්නේනේ සීන් එක හරිද ඊට පස්සේ කොහොම හරි මෙහෙම දඟලලා මේ ඌර දැන් පට්ට කරනවා ඌර හරි කවන්නේ ඉතින් ඕනේ ඌර ඉන්නවනේ ඉතින් හොඳ ආත්මයක් ලබයි කියලා චීටාගේ පැත්තේ කොහොම හරි මගේ දැන් මේ විනාඩි ගානට විනාඩි 2යි තප්පර 55 ඉඳන් දැන් මට දැන් බලාපොරොත්තුව චීටාගේ කුසකින් නිවෙන එක හරිද අම්මට සිරි සිංහෙක් ආවා. ආයි මූ මෙතෙන්ට නැග්ගා. ආයි මේ පට්ට බඩගින්නේ. මුට දැන් වතුරත් නැහැ. මන් දන්නේ ගෑස් රයිඩ්ස් එන්නත් ඉඩ තියෙනවා. දැන් ආයි දැන් මූ බලන් ඉන්නවා දැන්. දැන් මට එන අප්සෙට් සීන් එකට. දැන් සිංහයත් එක්කත් මන් දැන් තරහයි මොකද? දැන් චීටා එක සැරයක් අර හයිනලා කෙලෙව්වා. දැන් මේ සිංහයා මේ සිංහ දේරුවද කොහෙද? කණේ කරම් ආනේ සිංහෙක්. සිංහෙක්. හරි කොහොම හරි ඕන දැන් යටට මෝ එනවා සීබ්‍රලා එනවා. lot of meals delicious foods ලොකු බුෆේස් තියෙනවා බලලා. මූ ඒත් නෑ මුට දැන් ඒ වෙලාව වෙනකන් ඉන්න සමට ඇයට සිංහෙම ඉන්නවා ඉතින් කොහමද හරිද ඊට පස්සේ දවස මේ වෙලාව මූ පාත්‍ර බහැලත් එහෙමත් එනවා පව් ඉතින් හරිද මේකට වතුර ටිකක්වත් නෑනේ දෙන්නේ ඉතින් හරිද අනිත් එක මට විතර විශේෂ භක්තියක් එනවා මේ කැමරා කරන එකත් මූ දවස් කීයක් තිස්සේ මෙතන ඉන්නවද දන්නේ නැහැ ඇත්තටම ඔන්න බඩු ආයෙ ඇවිල්ලා ඉන්නවා බයිසන්ස්ලා narrow blade of focus gamble දැන් මම අරුගේ පැත්තේ තාම මම අරුගේ පැත්තේ දැන් මේක නම් අනිවාර්යෙන්ම අහුවෙන්න ඕනේ සීන් එකේ ඉන්නේ මේ හරක ගැන මට කිසිම අනුකම්පාවක් නැහැ දැන් හරිද මේ ගවයා ගැන කිසිම අනුකම්පාවක් නැහැ හරිද දැන් අහුවෙන්න පුතේ මොකද ටීට බඩගින්න ඉන්නේ බාන්න මේ මිනිස්සුගේ මනස වෙනත් ඕක මෙතන ඉඳන් පටන් ගත්තා නම් එහෙම මම මේ ගවයාගේ පැත්තේ හරිද දැන් උන් ඉතින් නගලා මැච් එක ගැව්වා කොහොම හරි ඊට පස්සේ අනේ වැටුණා දෙයියනේ කොහොමද මේක දරාගන්නේ මෝ යහුවෙන්නේ නැහැ එක්ක පොඩි හේකට පයින් දෙන්න කොහොම හරි එහෙම දැඟලුවා සාර්ථකුන් නැහැ පුතේ මට බයයි දැන් මුට මේ අම්පාරක්වත් අදිද කියලා ඔය ඒකත් හරි චීට බඩගින්නේ මේ අහිංසක සත්තු කියලා හිතන ඇත්තට ආපහු මූ මේ ගහ මේක වෘක්ෂ දේවතාව වගේ මේක තමයි ඉන්නේ චීටා හරිද මේ ගහේ ඉන්නේ වෘක්ෂ දේවතාව ඊට පස්සේ දැන් ආයෙත් ඒකට නැගලා ඉවර වෙලා ඇත්තට මේ ගහ නැත්තම් මූ මැරලාද ඔක්කොම බේරගන්නේ මූ පෙඩිටස් ලගේ මේකෙන් චීටා පේකා තාරු රාජපක්ෂ සහ චීටා රාජපක්ෂ දැන් ඉන්න දැන් ආයෙත් ඉතින් රෑ වෙනවා අඳ පායනවා අර එලිලත් ඉන්නවා මූ එක එක සත්තු යනවා අර කුරුල්ලොත් එන වට්ටිච්චත් එහෙම එන වට්ටිච්ච නම් එකකට කරාම දීම්පාලෙක් යනවා අර මේ සීන් එක මට දැන් මේ වීඩියෝ එක ඉවර වෙන්න කලින් ඇත්තට මේකගේ කුසට ආහාරයක් වෙනවා නම් මට සතුටුයි. අපිත් සත්ත්වවාදී සත්තුන්ට අපිත් ආදරේ. ඒවට චීටගේ අන්න බඩෝ මුවා ඉම්පාලා මස්මීට් චීටා බලමු. දැන් නම් මට මුං ගන්නට කප්පාවක් හිතෙන්නේ නැහැ. මොකද මම චීටා පැත්තේ. උතන ගැඹුරින් කියනවා ඉම්පාලා වලට. මම කියන කැමරා කරන එක මට වඩා මේ මුගේ පැත්තේ. one mistake means days of hunger කියලා කියන එක කොරම කෙලවෙන එක මිස්ටේක් එකක්. ගාන්ට එම් කරලා ඉවරලා දැන් බඩගිනි මුට ශක්තියක් දැප්පා. අපේ කකුලවත් තුලුක් වෙයි හරියට හරි. ගාන්ට අල්ලගත්තා. කලින් කිය වගේ මෙතනින් පටන් ගත්තා නම් එහෙනම් මං තනිකර ඉම්පාලගේ පැත්තේ. මගේ ආශිර්වාද ඉම්පාලට හම්බෙන්නේ. ඒකට මට ආයෙ බයක් එනවා.
සිංහෙක් හරි හයිනෙක් හරි මෙතෙන්ට ඇවිල්ලා මුට ඩිස්ටර්බ් කරයිද කියලා මට බයක් වෙනවා ඇත්තටම. ඉම්පාල මරනවා දැන් අදගෙන යනවා. උතර කන්න එපා මෙයා. උතර ඔයා ගෙනියන්න ගහට ගෙනියන්න. යන්න චිප්. කිටි. ඔන්න අදගෙන මේ කැමරා කරන එකයි වාහනෙත් යනවා. මේකට කොපිරයිට් එකක් ගහයිද නැහැ මම කොපිරයිට් ගහන්න ඉතින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න මෙන්න මේ විදිහට ඩිස්කවර් වයිල්ඩ් ලයිෆ් ඇන්ඩ් නේචර්. ඒකට සියලු ගෞරවය එමේවා මට කොපිරයිට් නොගැසේවා. නග ගන්න පුළුවන්ද පුතේ වාට? සපෝට් එකක් දෙන්නද? අම්මට සිරි. උට මාර ෆිට්නස් තියෙන්නේ. ෂේ. උඩටම ගිහලා වෙලා අන්න සැනසීමයි කැම ටික කනවා. එහෙනම් ටටා බයි.